පාලකයෝ ඕනේ හාල් මිලීල එනකොට මේ රටේ හාල් නිෂ්පාදනයේ ක්‍රමානුකූල බෙදා හරින්න සලස්මක් නැතුව ඒකට විධිමත් සලස්මක් නැතුව රටින් හාල් ගෙනත් ගොඩ දාන්න පිටකොටු තොගෙලින්ද කොට දෙන්න. එයා ඒක කරන්නේ ඊට වඩා. ඔබ හිතනවද මෙවැනි ශේස්ත්‍රය ඇඟෙන් සහ කටින් මෙහෙවන්න පුළුවන්? ඒකෙන් පෙන්눔 කරන්නේ මේ පාලනය කිරීම සඳහා මේ පාලකයන්ට දැක්මක් සහ වැඩපිළිවෙලක් නොමැති බව. ජනාධිපතිවරයාට ඔහුටම හරියන තකට තක කෘෂිකර්ම අමාත්‍යවරයා මේ ශේස්ත්‍රයේ මුළුමනින්ම අවුල් ජාලාවක් බවට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඇඟෙනු කෘෂිකර්ම අමාත්‍යවරයා කටිනු කෘෂිකර්මාන්තයේ මෙහෙවීම පිළිබඳ තමයි අපිට දැන් පෙන්눔 කරමින් තිබෙන තීන්දුව తీරන ගන්නේ මෙවැනි විශාල වියවුලක් නිර්මාණය කරනවා. බලයට පත් වෙන කලින් විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැගෙනවා. හැබැයි දැන් ස්කන්ධක් දිය වෙනවා වගේ ඔහුගේ සැබෑ ස්වභාවය එළිදරව් වෙමින් පවතිනවා. එනිසා අපි හාල් ආනයනය කරන්න තීරණය කරා. ඕගොල්ලෝ දන්නවා සතොසාරා හාල් ආනයනය කිරීම විධිමත් රජයේ ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන්න ගිහුවම යම් කාලයක් ගත වෙනවා. ඒකට ඒ කාලයත් මේ හාල් ප්‍රශ්නයේ යම් ප්‍රමාණයකට ගැටලුවක් ඇති කරන නිසා අපි තීරණයක් ගත්තා දෙසැම්බර් මාසයේ 20 දක්වා විවෘතව හාල් ගේන්න පුළුවන්. දෙසැම්බර් මාසයේ 20 වෙනකොට මෙට්‍රික් ටන් 50000 සතොසට එනවා. ඒතර අපි 20න් පස්සේ අනිත් අයට හාල් ගේන්න තාම තීරණයක් දීලා නැහැ. 20 දක්වා ඒගොල්ලන්ට හාල් ගේන්න පුළුවන්. හැබැයි මේ දවස්වල නාඩුත් තියෙනවනේ 200ට කඩේ. කැකුළු හාල් තියෙනවා 165ට 175ට 180ට ඔය එක ගණන් වල තියෙනවා. මෝල් ඔය අනේ නිකම් ඵලයකෝ යන්නේ. අපේ පන්තියේ මිනිස්සු නැති බැරි මිනිස්සු ගොවි ජනතාව වැඩ කරන ජනතාවට සලකන නායකයෝ දැන් සපයිද? මේ මුළු සමස්ත සිස්ටම් එකම අපි හොලවලා දැනටමත් හොලවලා ඉවරයි. තෙල් මිල අඩු කරන්න බැරිද? පුළුවන්. පෙට්‍රල් වලට බද්දක් ගන්නවා. ඒතර එහෙමනම් දැන් මේ තෙල් මිල අඩු කරන්න බෑ කියන කතාව කොහොමද පිළිගන්නේ? මේක පට්ටපල් බොරුව. හරි සරල දෙයක් තියෙන්නේ. මේ බද්ද අඩු කරන එක විතරයි. ඉන්ධන සඳහා මේ වන විට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ නිකුත් කළා. ඒ අනුව මොකද අපි හිතමු දැන් මම නිකන් හිතන්න නිකන් මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවා කියලා හිතන්නකෝ. ග්‍රැෆයිට් කියන්නේ මිල අධිකයි. සාමාන්‍ය විස්තර මිනිරන් ටොන් එකක් ඩොලර් 2000යි. ග්‍රැෆයිට් කිලෝ එකක් ඩොලර් 5000යි. හරිද? මිනිරන් වලින් ග්‍රැෆයිට් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි චීන විශාල නායකන්දක අපි හිර වෙලා තිබෙනවා. අපේ හම්බන්තොට වරාය, කොළඹ දකුණු ජැටිය, ඒ වගේම වරාය ඉඩම් ප්‍රමාණය, ඒ වගේම පෝට් සිටිය මේ ආදී විශාල ජාතික සම්පත් අද චීන රජය වෙත පවරා දී තිබෙනවා. අපි ඔවුන්ගේ උගුලේ හිර වෙච්ච රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. මේ චීන ප්‍රාන්තයක් බවට පත් කිරීම සඳහා සැලැස්මක් තිබෙනවා. මේකම තමයි චීනෙට හොංකොං පිළිබඳ සැලැස්ම. චීනයේ හොංකොං සැලැස්ම. එතකොට මේ චීනයේ හොංකොං සැලැස්ම තමයි ශ්‍රී ලංකාවේ වරාය නගර සැලැස්ම බවට පත් වී තිබෙනවා. චීන සමූහ ආණ්ඩුව දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව සමාජ ආර්ථික සංවර්ධන සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර මෙම සංචාර අපගේ රටවල් සහ ජනතාවගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා එදා වැරදිලද කියවුනේ ශානිසා මේක කතෝලික සභාවෙන් පත් කරලා ගියේ? මම එහෙම කියලා නෑ. දිගටම දානවා. ඔබතුමාලා අහලා බලන්න. මම එහෙම කියලා නෑ. කවුද ශානිය බේසිකට දාන්න කියලා කියන්නේ? ක්‍රිස්තියානි ජනතාවගේ ප්‍රධාන ආගමික නායක වෙච්ච කාදිනතුමා ඇතුළු නායකයා. රවිසිංහ රත්නමැතිතුමා දාන්න කෙනෙක් ඉල්ලීමක් ඒ කතෝලික ප්‍රජාව ක්‍රිස්තියානි ප්‍රජාවේ. මොකද කරේ? ඔබතුමාලා ගෝඨාබේලා දිනලා දැන් මේ මිනිමරු මේකයි ගරු මැතිණියේ. ගහෙන් වට්ටු මිනිහට ගොනානින් ඉන්න වගේ ආණ්ඩුව ඇනලා තියෙන්නේ. මොකද ආණ්ඩුවේ අර්බුදේ පටවලා තියෙන අද ජනතාවගේ කර මතට. අපේ රටේ වැඩ කරන ජනතාව විදියට තෙල් සංස්ථාවේ සේවකයෝ මේ ටැංකි සංකීර්ණයට අත තියන්න හදපු සෑම අවස්ථාවකදීම අත තියන්න දෙන්නේ නැතුව මේ ටැංකි සංකීර්ණය බේරගන්න පෙරට ආවා. ඉතාමත් දේශද්‍රෝහී ඒ වගේම ඉතාමත් කළු විදිහට මේ අපේ රටේ සම්පත ඒ ඉන්දියාවට දෙන්න පෙරපස් සකස් කළා. ඒක නිසා ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ කිවිසුම් ඉරා දාලා හකුල ගනී කියලා බල කරලා හකුල ගන්න වැඩ කටයුතු සකසනවා. ත්‍රිකුණමලේ තවත් ඉතිරිවට තෙල් ටැංකි 61ක් තියෙනවා. මේ තෙල් ටැංකි 61 ඒකාබද්ධව ප්‍රතිසංස්කරණය කරලා පාවිච්චි කරන්න මීට පෙර ඇති කරගත්ත එකඟතාවයක් තියෙනවා. ගම්මන්පිල ඇමතිවරයා බලශක්ති ඇමතිවරයා ඉන්න කාලේ තමයි මේ එකඟතාවයට අවිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳව කරන්න කියන සාකච්ඡාව ඉදිරියට යා යුතුයි කියන එක අපි එකඟතාවයකට ආවා. ත්‍රිකුණමලේ අපිට තියෙනවා තෙල් ටැංකි 99ක්. මේ තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදන්න වැඩි. එහෙම වුණාම මොකද උනේ? අපිට ඉතුරු වුණා 61ක්. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 6,10,000ක් ගබඩා කරන්න පුළුවන්. අපි ඉන්දියාවට කිව්වා අපි අපේ තෙල් සංස්ථාවයි ඉන්දියානු සමාගමක එකතු වෙලා අපි ඒකාබද්ධ සමාගමක් හදමු. දැන් සාකච්ඡා යනවා. අපි තෙල් පිරිපහදු කරලා අර තෙල් ටැංකි වල ගබඩා කරලා ලෝක වෙනද පොළට තෙල් විකුණන රාජ්‍ය බවට පත් කරන්න ඕන. හොද හබ් එකක් කරන්න. දැන් අපි මේ ව්‍යාපෘති සාකච්ඡා කරමින් තියෙන්නේ.
ඉතා ඉක්මනින්ම ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ගත්තු කාර් එකේ යන්න පුළුවන් තරමට ඉන්ධන මිල අඩු කර දෙන්න අපි ලෑස්ති. ඒක නම් අපි කර දෙන්නම්. ඒක තමයි අපි කරන වැඩේ. වට්ටපු ආර්ථිකය ගොඩ ගන්න අපි උදව් කරන්නම්. අඩු ගානට ණයක් දෙන්නම්. වෙළඳපොළ හොයලා දෙන්නම්. කප්පම් ගන්න එක නවත්තන්නම්. පගා ගන්න එක නවත්තන්නම්. වංචා දූෂණ නවත්තලා ඔබට නිදහස ඔබේ ව්‍යාපාර කරගෙන අවශ්‍ය කරන වටපිටාව හදා දෙන්න අපිට පුළුවන්. ගුණා කියන්නේ අපිටනේ. මේක තමයි මම තමයි ගුණා එතකොට. ලංකාවේ ඉතිහාසයේ විශාලම ආයෝජන විදේශ ඍජු ආයෝජනයේ සුනොපෙක් ආයතනයේ ආයෝජන අපේ ආණ්ඩුකාල තුළ තමයි රට ඇතුළට ආවේ. හරි එතකොට ඒක අපි ඉස්සරහට අරගෙන යනවා. සුනොපෙක් කාවේ මේ ආණ්ඩුවේද බොරුවක් කිව්වා. නෑ නෑ. ठीक है ये बताओ कौन सा सब्जेक्ट अच्छा लगता है कौन ඒ වගේම තෙල් මිල අඩු කරන්නත් පුළුවන්. අද මේ තෙල් මිලට මොකද වෙලා තියෙන්නේ? තෙල් සංස්ථාව ලංකා බැංකුවටයි මහජන බැංකුවට ණයක් තිබ්බා. කොතර ණයද? ඩොලර් කෝටි 300ක ණයක් තිබ්බා. මොකද වුනේ? ඒ ඩොලර් කෝටි 300 ණය භාණ්ඩාගාරේ බාරගත්තා. බාරගෙන ඉවරලා භාණ්ඩාගාරේ කිව්වා ඔයගොල්ලෝ ණය ගෙවන්න හැම තෙල් ලීටර එකටම රුපියල් 50 ගානේ ගන්න කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? හැම තෙල් ලීටර එකටම රුපියල් 50 ගානේ ගෙවනවා භාණ්ඩාගාරේට මේ ණය ගෙවන්න. දැන් ණය කැපෙන තරමට ගෙවලා තියෙනවා. හැබැයි 50 අඩු කරන්නේ නැහැ. पागल कुत्ते का गाड़ी उठा के ले जाएगा बता रहे हैं हम बहुत दर्द हो रहा है ඔව් තව ෆයිල් 500 ගන්නක් තිබුණා අපි කීපයක් අරන් ආවේ එතන පහසුව සඳහා. තව තියෙනවා මෙහා පැත්තේ. මේකේ තියෙන හොඳ ෆයිල් ටිකක් තියෙනවා වෙයි කියලා බලන් ඉන්නේ. ගසලා බයිනෝ නම හතුනේ. වක්ත සාරා ඒ ගන්න අපේ. ලංකාවේ